යනවා මාළු අල්ලන්න. මේ යන ගමන් ගන්නවා දැන් මේ මාළු අල්ලන්න යන්නේ මගේ යාළුවෙක් එක්ක. එයා රුමේනියන් යාළුවෙක්. මට කෝල් එකක් දුන්නා එන්න මාළු අල්ලන්න කියලා යන්න. එයා එක්ස්පර්ටිස් මාළු අල්ලන්න. දක්ෂයා. යනවා පොඩ්ඩක් මාළු අල්ලන්න. දැන් අපි කයින් ඇවිදිනවා මීටර් 100ක් වගේ. මීටර් 100ක් වගේ පොයින්ට් එකකින් තමයි තියෙන්නේ මාළු අල්ලන තැන. දැන් ඔයගලන්ට පේනවනේ මේ ටනල් එකක්. කන්දක් එක තියෙන යටින් ටනල් එක. නම් දන්නේ නැහැ මාළු අල්ලන්න. කොහෙන් හොයාගන්නවද දන්නේ නැහැ මේ තැන්. ඉතින් අර ටනල් එක පාරේ තමයි යන්න ඕනේ ඇවිදගෙන. එතනින් ගිහුවාම කහුව වෙනවා අපිට මාළු අල්ලන තැන. මාළු අල්ලන තැන මේ තියෙන්නේ තමයි. දැන් මගේ යාළුවා ඔක්කොම ලෑස්ති කරගන්නවා කෑම ටික. කෑම හදන හැටි මාළු අල්ලන්න. එයා දාන ඔක්කොම කෑම ටික. නිකන් අර කුකුල් කෑම වගේ. කලක් කරනවා ඊට පස්සේ එයා ප්‍රොෆෙෂනල්. The corn, right? Corn. Corn. Yeah. So then corn. Now we put water in the Bodairengu. Now we add some water to that. It's adding water. And water down. අදම ගන්නවා අපි රොටි හදනවා වගේ. What is the reason we should wait 5 minutes? Yes, 25 minutes. The water, we need to soak the food in the water. Okay. වතුර එකට උනන්න ඕනේ. absorb කරගන්න ඕනේ. අල්ලන්න පටන් ගත්තා යා. ටෙස්ට් කරනවා තාම. තමයි. එතන කැප් තියෙනවා.
දැන් අපි කෑම විසි කරා ටිකක් ඔයගලන්ට පෙන්වන්න බැරි වුණා ඒක. කෑම විසි කරා. කෑම විසි කරනවා කියන්නේ මේක ගුලි කරලා ඒ තියෙන මේ බෑග් එකේ තියෙන එක ගුලි කරලා එහෙම විසි කරනවා නිකන් සමපෝස වගේ. අන්න පොඩි ළමෙක් පොඩි බබෙක් මං හිතන්නේ එච්චර වයස නැහැ. ඔව් අර ඔරුව අරන් යනවා පොඩි කෙනෙක්. අවුරුදු මම හිතන්නේ 12ක්වත් නැහැ. රතු පාට මේකේ යන්නේ. ඉතින් අවුරුදු 12ක්වත් නැහැ. ඉතින් රතු පාට මේකේ 12ක්වත් නැහැ යාට. Yeah, we took one. See, took one. Nice. Nice. Take another one. Take another one. Yeah. Yeah, take it. Yeah, nice one. තව එකෙක් කැල්ලුවා. දෙන්නේ කොරු පදිනවා අම්මයි පුතයි. Hai. Ya, bare 3. Dia bare bream. Ya. මේ කෑම හදනවා 3 පෝස වගේ සමෝස වගේ හදනවා. හදලා විසි කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ දැන් ගුලි එනවාද ඔයගලන්ට ගුලි? එකයි ගුලි විසි ගන්නවා. දෙකයි තුනයි හතරයි ගුලි පහක් විසි කරා දැන් කෑම. Wait. It's not taking. Not taking. Big bream. Yes, big bream. Very good. 2 kilo. You need to put here. Otherwise. This is a different type. This one is a different type of fish. එයාට නෝවේජියන් වලින් කියන්නේ අබූර්. right. එයාට මෙයාව හොදලා පොඩ්ඩක් පිරිසුදු කරලා පෙන්නන්නම්. රිලීස් කරනවා. They catch a big bream. Yeah, he's a bream. Look at now. Yeah, he's not big, but he's a bream. So, yeah. What roach kicked the bird? No, bream. Yeah, it's a roach. Roach, but a big one.
ඇතුළටම කාලා ගන්න අමාරුයි. He lost that one. මේ ඉන්නේ අල්ලපු මාළු ටික. මේ අල්ලපු මාළු ටික. මේ ඉන්නේ අල්ලපු මාළු. මේක බ්‍රීම් ලොකු එක. මේ ඔක්කොම රොච්. පොඩි බ්‍රීම් එක. චේ තමයි මාළු එල්ලුවේ දැන් ආවුව පෑවුවා. දැන් ආවුව අඩු වුණා. ආවුව අඩු වුණාට පස්සේ තියෙන view එක තමයි මේක. ආවුව අඩු වුණා. මගේ යාළුවා මාළු අල්ලනකම් මම පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා. මා ලස්සනයි පැත්ත. එයා මාළු අල්ලනවා මම බලන් ඉන්නවා. දැන් ආවුව අඩු වුණා. ලස්සනයි මේ පැත්ත. ඉන්න පුළුවන් ඕන වෙලාවක මෙහෙම ලස්සනට රැල්ල ගහගෙන යනවා. මම තමයි දැන් අපි යන්න ඕනේ. අර කන්ද උඩට නැගලා තමයි යන්න ඕනේ. තව ටිකකින් විනාඩි 15කින් වගේ අපි මෙතනින් පිට වෙනවා. කොහොම ලස්සනට හදලා දාන්නම්. ලස්සනයි. වැඩි වෙලා ඉඳ කුරුල්ලොත් කෑ ගන්නවා. දැන් කුරුල්ලොත් ගෙවල් වලට යන වෙලාව. මේ පැත්තෙන් තමයි ආවේ. කුරුල්ලන්ගේ හඬ ඇහෙනවද? පොඩි බට්ටිච්චෝ වගේ. එතෙන් තමයි යන්න තියෙන්නේ. මේ තියෙන ලේක් එක. එතෙන්ට එලා අතුල්ලේදී ඉඳගෙන ඉන්න පුළුවන් හොඳ ලස්සනයි තැන. මාරම නිදහස්. එහා පැත්තේ පාරෙන් යනවා කට්ටිය බයිසිකල් යනවා.